අයබෝවන් කොන්නිචිවා. ඉතින් අද නම් අපි ජපන් කෑම සිංහලෙන් හදමු. අද අපි මුලින්ම හදන්න යන්නේ කරාගේ එහෙම නැත්නම් ෆ්‍රයිඩ් චිකන්. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා කටු ඉවත් කරපු කුකුල් මස්, සුදු ලූණු, ගම්මිරිස්, සෝයා සෝස්, මිරිස් කුඩු, ලුණු. ඒ වගේම බැද ගැනීමට අවශ්‍ය කරනවා තෙල් වගේම පාම් පිටි සහ කෝන් පිටි. ඉතින් කරන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම කටු ඉවත් කරපු කුකුල් මස් පුංචි කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ සුදුලුණු පේස්ට් එක සහ ගාලික් පේස්ට් එක වගේම ගම්මිරිස්, මිරිස් කුඩු, ලුණු සහ සෝයා සෝස් එකතු කරලා හොඳින් අනලා පැයක් පැය දෙකක් විතර ශීතකරණයේ යට කොටස තැම්පත් කරලා තියන්න. පැය දෙකකට විතර පස්සේ මේක එළියට අරගෙන පාන් පිටි සහ කෝන් පිටි විල හොඳින් තවර ගන්න. ඊට පස්සේ ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගෙන උණුවෙන්ම ආහාරයට ගන්න පුළුවන්. මේක ජපන් ජාතිකයන්ගේ ඉතාමත්ම ජනප්‍රිය ආහාර වේලක්. විශේෂයෙන් ඔවුන් මේක හීනියට ලියාගත්තු ගෝවා ඒ වගේම මයනිස් වගේම බත් එක්ක ආහාරයට ගන්න ජනප්‍රිය බවයි ජපාන ආහාර සංස්කෘතියේ සඳහන් වෙන්නේ. ඉතින් අපි ලබන සතියේදීත් මේ වගේම තවත් රසවත් ජපන් ආහාර වේලක් සිංහලින්ම හදන හැටි ඉගෙන ගමු. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ස්තුතියි. අරිගතෝ ගොසයිමස්.